සුබ දවසක් හැමෝටම. අද අපි යන්නේ ලෝකේ තියෙන පුදුම හිතෙන තැනකට. ඒ තමයි කිසිම උදව්වක් නැතුව පාවෙන්න පුළුවන් පෘථිවියේ 15ම ස්ථානය. ඒ තමයි මල මුහුද. මේ මල මුහුද පිහිටා තියෙන්නේ මැද පෙරදිග ඊශ්‍රායලය සහ ජෝර්දානය යන රටවල් දෙක අතරේ. මේක ඇත්තටම මුහුදක් නෙමෙයි. ලුණු පිරිච්ච විලක්. මේකේ තියෙන ලොකුම පුදුමය තමයි මේ මුහුදු මට්ටමින් මීටර් 430කටත් වඩා පහළින් පිහිටා තිබීම. ඒ කියන්නේ මේක තමයි මුළු පෘථිවියේම ගොඩබිමේ තියෙන පහළම තැන. දැන් අපි බලමු මේ මුහුදේ තියෙන ප්‍රධානම රහස. ඇයි අපිට මේ පාවෙන්න පුළුවන්? සාමාන්‍ය මුහුදු වතුරට වඩා 10 ගුණයකින් විතර වැඩිපුර ලුණු මේ මල මුහුදේ තියෙනවා. ලුණු ගොඩක් වැඩි වුණාම වතුරේ බර, ඒ කියන්නේ ජලයේ ඝනත්වය ගොඩක් වැඩි වෙනවා. හරියටම කිව්වොත් අපේ ඇඟේ බරට වඩා මේ වතුරේ බර වැඩි. ඒ නිසා වතුර අපේ ඇඟ උඩට තල්ලු කරනවා. ඒකට තමයි ජලයේ උඩුකුරු තෙරපුම කියන්නේ. ඒ බලය නිසා කිසිම මහන්සියක් නැතුව සංගරාවක් කියවා ඉන්න පුළුවන් විදියට අපිට පාවෙන්න පුළුවන්. මේ මුහුදට ඇයි මල මුහුද කියලා නම ලැබුණේ? හේතුව ඉතාම සරලයි. මේ වතුරේ ලුණු ප්‍රමාණය අධික නිසා මාළු හෝ වෙනත් මුහුදු ජීවීන්ට මේ ජීවත් වෙන්න බෑ. ඒකයි මේ මුහුද මල මුහුද කියලා හඳුන්වන්නේ. ඒ සමහර බැක්ටීරියා වගේම ඉතා පොඩි ජීවීන් මේ ජලයේ ඉන්නවා. අන්තිමට අපිට කතා කරන්න වෙනවා මේ මුහුදට තියෙන ලොකුම අභියෝගය ගැන. පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ මුහුද වේගයෙන් හැකිලමින් යනවා. මේ මුහුදට එන වතුර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම තමයි ප්‍රධානම හේතුව. විද්‍යාඥයෝ කියනවා මේ පුදුම ස්ථානය අපිට නැති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අපුරු තැන රැකගන්න එක තමයි අපි හැමෝගෙම වගකීම. ඉතින් යාළුවනේ, මේ තමයි පාවෙන්න පුළුවන් ලෝකේ 15ම තැනවන මල මුහුදේ පුදුම කතාව. මේ අපුරු ස්ථානය ඔයාලටත් ගිහින් බලන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අදහස පළවෙනි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉක්මනටම තවත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.